ඔබේ හඬ අපට කියන්නට, අපේ හඬ ලොවට කියන්නට, මනුසත් ලංකා ඔබේ ගමට, ඔබේ නගරයට, ඔබේ දෙපා ළඟට මනුසත්කම රැගෙන මිනිසුන් අතරට යන ගමනේ සමාරම්භයයි මේ ටිලංක ප්‍රජා සත්කාරක පදනම. අද අපි ආරම්භයක් හැටියට ටිලංක ප්‍රජා සත්කාරක පදනමේ අධ්‍යක්ෂක වගේම එහි අංකුරයක් බඳු මනුසත් ලංකා වැඩසටහනේ නිර්මාතෘ වගේම චිත්‍රපට තිර රචකයෙකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකවරයෙකු වගේම රණවිරුවෙකු වශයෙන් රට වෙනුවෙන් සේවය කර මන්ත්‍රීගේ දිනේෂ් ටිලංක ඩයස් මහතා අපි ඔබ ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ටිලංක ඩයස් මහත්තයා, මොකද්ද මේ මනුසත් ලංකා වැඩසටහන පදනමත් සමග තියෙන සම්බන්ධය? ඔසන් මනුසත් ලංකා වැඩසටහන කියන්නේ මම මේ මෑතකදී නිර්මාණය කරපු එකක්. මගේ පදනම ටිලංක ප්‍රජාතන්ත්‍ර පදනම. ටිලංක ප්‍රජාතන්ත්‍ර පදනම කියන්නේ කිව්වොත් ඒක මගේ ජීවිතයේ තෙක්කලා බැඳුණු කතාවක් තමයි පදනමෙන් මම නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ ගොඩක්ම අන්තර්ගතය තියෙන්නේ මගේ වේදනාව තමයි මම ලියලා තියෙන්නේ. හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ඔබ වෙනුවෙන්, ඒක මං වෙනුවෙන්වත්, ඔබ වෙනුවෙන්වත් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක මේ මුළු සමස්ත ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම නිර්මාණය කරපු දෙයක්. ඒ පදනම කියන්නේ මගේ ජීවිතෙත් එක්ක මම කරපු ව්‍යාපාර හැම දෙයක්ම මම එකින් එකට දැන් පටන් ගන්නවා ගමන් ඉන්නේ, පටන් අරගෙන යනවා. මේ හැම දෙයක්ම මම පදනම ඇතුළට ආදායමක් එන විදිහට තමයි සැලසුම් කරලා තියෙන්නේ, නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හැම දෙයකින්ම ඔබට ප්‍රතිලාභයක් එන දෙයක් තමයි මම ඒ සැලසුම් කරලා තියෙන්නේ. ඒත් එක්කලා මනුසත් ලංකා කියන අටසටහන කියන්නේ මම මේ මෑතකදී නිර්මාණය කරපු දෙයක් කියලා කිව්වේ. ඒක අපේ රටේ පීඩාවට පත් වෙන මිනිස්සු කොටසක් ඉන්නවා. ඒ වගේම ස්වේජ හැකියාවල් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමාගේ හැකියාවන් ලෝකට කියාගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒ වගේම යම් කාලයක් තිස්සේ වේදනාව විඳින මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. ඒ හැම දෙනාගේම වේදනාව ලොවට කියන්නට අපිට ඒ මිනිස්සුන්ගේ වේදනාව අහන්න හින්දා තමයි මම මේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ. මින් ඉදිරියට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔව්සන් මම මේ වැඩසටහන පටන් ගත්තේ ලොකු විශ්වාසයක් ඇතුව. මොකද මාත් එක්කලා රැඳී ඉන්නා මේ වෙලාවේ විශාල කාර්ය මණ්ඩලයක්. මොකද එයාලගේ වෘත්තීන් අතරින් ගොඩාක් ප්‍රවීණ කට්ටිය තමයි මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ හින්දා මම අද මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක රැඳී සිටිනා රූපాయని ඉතිහාසයේ පුරෝගාමියෙක් වන දීප්ති සිල්වා මැතිතුමා. ඔහු මේ විදිහේ කලා විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යෙක් වශයෙන් සේවය කරනවා. ඒ වගේම මේ වැඩසටහන නිර්මාණය කරන මේ වැඩසටහන ආරම්භයේදී අපි මම පිටපත ලිවෙන් සිටියේදී මගේ සහෝදරියක් වශයෙන් මාත් එක්ක එකට හිටපු සහෝදරියක් තමයි සෙනුර නිමේෂ කියන්නේ. ඔහු තමයි මේ වැඩසටහන පටන් ගැනීමේදීම වැඩසටහනට නම තැබීමේ ගෞරවය ඔහුට 150ක් අනිවාර්යෙන් මම හිතනවා ලැබෙන්න ඕන කියලා. මෙන් ඉදිරියට මේ වැඩසටහන ඔබේ දෙපාම වලට ඔබේ වේදනාව ලොවට කියන්නට, රටට කියන්නට මගේ මේ වැඩසටහන ඔබේ ඉස්සරහා ඔබේ තිරේ ඉස්සරහා මාව දැක ගන්න ලැබෙන්න පුළුවන් ඉදිරියේදී. මගේ සහෝදරියක් වශයෙන් මාත් එක්ක කාලයක් ඇසුරු කරපු මගේ සහෝදරියක් වශයෙන් ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ සමාජ සේවා කටයුතු වලට මාත් එක්කලා නියැලලා ඉන්න පදමත් එක්කලා නියැලලා ඉන්න රවිහාරි දේශප්‍රිය නංගි අපි ආදරයට කියන්නේ කවිය කියලා. එයා තමයි මින් ඉදිරියට ඔබගේ වැඩසටහන ඔබ ඉස්සරහට අරගෙන එන්නේ. ඒ වගේම මගේ සංස්කරණ කටයුතු සම්බන්ධව මගේ නුවන් සහෝදරයා ඉන්නවා. එයා කාර්යබහුල වුණත් මගේ අත්නොහොරනේ වැඩසටහන් ටික අනිවාර්යයෙන්ම මට අවශ්‍ය විදිහට කරලා දෙනවා. ඒ වගේම මම මේලා මතක් කරන්න ඕන මෙතනට එන්බරෝ කියන සංස්කරණ කටයුතු සම්බන්ධව මාත් එක්කලා මගේ මාරවිල සහෝදරයෙක් ඉන්නවා. එයයි මේ මල්ලි කොහොම හරි මට මේ වැඩ ටික අනිවාර්යයෙන්ම කරලා දෙනවා. ඒ වගේම මේ තිරේ පිටුපස මේ සියල්ල කැමරාකරණය සහාය දක්වන විශේෂ channel එකක වැඩ කරන මල්ලි කෙනෙක් ඉන්න මගේ ආදි සහෝදරයා. එයාත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේමයි මට මේ හැම වෙලාවෙම මගේ මේ නිෂ්පාදන වලට ගොඩු සහායක් දක්වන මේ වීඩියෝ කරන සම්බන්ධ කැමරා අධ්‍යක්ෂණය සම්බන්ධ කටයුතු කරන අදීශ මල්ලියත් මම මතක් කරන්න ඕන මේ වෙලාවේ. ඒ වගේම ආලෝකකරණය සහ සහාය අධ්‍යක්ෂණය සම්බන්ධව මට ගොඩාක් සහාය දක්වන අපේ තෙවුණක මල්ලියත් මම මතක් කරන්න ඕන වෙලාවේ. ඒ සියල්ලගේම ශක්තියෙන් තමයි මම මේ වැඩසටහන ඉස්සරහට අරගෙන යන්නේ. ඔබගේ ගමට නගරයට අනිවාර්යයෙන් මේ වැඩසටහන අරගෙන එනවා. ඔබට පුළුවන් අපගේ මේ වැඩසටහන එක්කලා ඉදිරියේදී සම්බන්ධ වෙන්න. අපේ හැම දෙයක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඔබට ඒ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ කාර්ය මණ්ඩලයත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන්. අපි දිස්ත්‍රික් වයිස් ඔබ මේ ගෲප් වලට හදලා තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්.
ඒ විදිහට තමයි මේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ වැඩසටහන මින් ඉදිරියට ඔයාලගේ ගමට නගරයට ඔබේ වේදනාව වලට කියන්න මට ශක්තියක් වෙයි කියලා. හොඳයි. අපි මේ ගත් ආරම්භයේ උත්සාහය හැටියට ඔබ අප වැඩසටහන ගැන අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් විවිධ ආකාරයෙන් මේකට සම්බන්ධ වෙන්න. ඔයගොල්ලන්ට තියෙනවා මේගොල්ලන්ගේ කියන්නේ අපේ දුරකථන අංක. එතකොට අපේ කන්ටැක්ට් කරගන්න විවිධ විදි තියෙනවා. ඉතින් අමතක කරන්න එපා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න. ඒ වගේමයි මනුස්සත්කම රැගෙන මිනිසුන් අතරට යන ගමනේ සාඩම්බර හිමිකාරියෙක් වෙන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඒ හන්ද අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් සම්බන්ධ වෙන්න මේ දේවල් වලට. ඉතින් අමතක කරන්න එපා. නැවතත් කියනවා මනුසත් ලංකා පදනම අනිවාර්යයෙන්ම වටින දෙයක්. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මේ තමයි අපේ අවසානයේ. ඔයගොල්ලෝ බොහොම අපි ගොහෝ වෙලාවක ඔයගොල්ලෝ බලන් හිටියේ අපේ වැඩසටහන මේ වෙලාවේදී. ඉතින් නැවතත් හමු වීමේ බලාපොරොත්තුෙන් අපි ඔයගොල්ලෝගෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි.